ඔන්න අද වීඩියෝ එක ගෙනාවේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්න කැමති අයට වගේම අධික තරබාරුව මට්ටු කරලා කෙට්ටු වෙන්න කැමති අයට. ඔයාලා මේ විදිහත් අහලා ඇති ගොඩක චූර්ණය ගැන. ගොඩක චූර්ණය කියලා කියන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ එන හෙළවසුවක්. ඉතින් මේක හදන්න අපිට ගොඩක් දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ගෙදර තියෙන දේවල් වලින්ම අපිට පුළුවන් මේක හදාගන්න. අපි බලමු අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. මුලින්ම අපිට ඕන වෙනවා ගොඩක. ගොඩක වලින් අධික තරබාරුව පාලනය කරනවා වගේම මේදය දිය කරලා හරින්නත් ආහාර ජීර්ණය ක්‍රමවත් කරන්නත් ඒ විතරක් නෙමේ තරුණ බව රැකගන්නත් පුළුවන්. ඊළඟට අපිට ඕන වෙනවා සුදුලූණු. සුදුලූණු වලින් කොලෙස්ටරෝල් පාලනය කරනවා, ලේ කැටි දිය කරලා හරිනවා, හදවතටත් ගුණදායකයි. මානසික ආතතිය දුරු කරනවා වගේම ආහාර ජීර්ණයත් පහසු කරනවා. ඒ විතරක් නෙමේ සුදුලූණු කියන්නේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. මේ තියෙන උළුහාල්. උළුහාල් වලින් කොලෙස්ටරෝල් පාලනය කරනවා, ශරීරයේ බර පාලනය කරනවා. ඒ වගේම උළුහාල් කියන්නේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා කුරුඳු. කුරුඳු වලින් රුධිර නාලවල තියෙන මේදය අඩු කරනවා, අධික රුධිර පීඩනය හා දියවැඩියාව සඳහා දූචිතයි. ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වෙන කුරුඳු වයසට යාමත් පාලනය කරනවා. මේ තියෙන්නේ අපි හැමෝගෙම මුළුතැන්ගේ තියෙන කුළුබඩුවක්. ගම්මිරිස්. ගම්මිරිස් වලින් උදරය පුරවා දැමීම වළක්වනවා, ආහාර ජීර්ණය ක්‍රමවත් කරනවා, ඒ වගේම රුධිර ගමනය ක්‍රමවත් කරන්නත් පුළුවන්. මේ තියෙන්නේ අපේ ගෙවත්තෙන් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් කරපිංචා. කරපිංචා වලින් ශරීරයේ මේදය අඩු කරනවා, දියවැඩියාව පාලනය කරනවා, හෘද රෝග සමනය කරනවා, සමේ සෞඛ්‍ය වැඩි දියුණු කරනවා වගේම ආතතිය හා කාන්සාවත් අඩු කරනවා. මම මෙතනදී සුදුලූණු පොඩ්ඩක් පුච්චලා තමයි ගත්තේ. ඒ වගේම ගොඩකා විනාඩි 10ක් විතර තම්මලා තමයි ගත්තේ. එතකොට අපිට අඹර ගන්න ලේසි. ඊට පස්සේ අපි කුරුඳු, උළුහාල්, ගම්මිරිස්, කඩපිංචා, කබල ටිකක් බැද ගන්න ඕනේ. මෙතනදී මතක තියාගන්න කඩපිංචා කබල රත් කරද්දී ගුණයට හානි නොවෙන්න, ඒ කියන්නේ කොළ පාට නැති නොවෙන්න ටිකක් රත් කරගන්න ඕනේ. ඔයාලට උළුහාල් පුරා රායක් පෙඟෙන්න තියලා ගන්න පුළුවන් නම් අඹර ගන්න ලේසි. මම මෙතනදී බැදලා ගත්ත නිසා මට ටිකක් අඹර ගන්න අපහසු වුණා. ඊට පස්සේ අපි ගත්තු දේවල් ඔක්කොම එකින් එක වෙන වෙනම අඹර ගන්න ඕනේ. මම මෙතනදී පාවිච්චි කරන්නේ මිරිස් ගල. ඔයාලා ගෙදර මිරිස් ගලක් නැත්තම් වංගෙඩියක් හරි එහෙම නැත්තම් බ්ලෙන්ඩර් එකක් හරි පාවිච්චි කරලා මේ වැඩේ කරගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මම වෙන වෙනම අඹරගත්තු දේවල් ටික. මෙතන තියෙනවා ගම්මිරිසුයි ගොරකයි එකට අඹරලා. ඊට පස්සේ මේ තියෙන සුදුලූණු, කඩපිංචා. මෙතනදී මම කුරුඳු සහ උළුහාල් දෙකම බ්ලෙන්ඩර් කරලා ගත්තා. මොකද ඒක ගලේ ටිකක් අඹර ගන්න අපහසු නිසා. ඊට පස්සේ අර වෙන වෙනම අඹරගත්ත ඒවා ඔක්කොම ආයි එකට අපි අඹර ගන්න ඕනේ. මෙතනදි ටිකක් ඇලෙන ගතියක්, පොඩි තද ස්වභාවයක් එනවා. ඒත් ඔයාලා හොඳින් අඹර ගන්න. මොකද මේ ඔක්කොම හොඳට මිශ්‍ර වෙන්න ඕන නිසා. ඊට පස්සේ අපිට පුළුවන් මේක එක ගුලියක් විදියට ගන්න. ඊට පස්සේ අපි හදාගත්ත ගුලිය ග්‍රෑම් 5ක වගේ පුංචි කොටස් වලට වෙන් කරගන්න ඕනේ. ඒ කියන්නේ හරියට පොඩි නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ කොටස් වලට වෙන් කරගන්න ඕනේ. දැන් ඔයාලට පුළුවන් හැමදාම උදේට සහ රාත්‍රියට මේ ගුලි එක බැගින් ගන්න. ඒ කියන්නේ දවසටම ඔයා ගන්න ඕනේ මේ ගුලි දෙකයි. කෑම කන්න පැය භාගයකට කලින් උණු වතුර එකක් එක්ක මේක පාවිච්චි කළොත් ඔයාලට තවත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ગેස්ට්‍රයිටිස් තියෙනවා නම් කෑම කාලා පැය භාගයකට පස්සේ උණු වතුර එකක් එක්ක මේක පාවිච්චි කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මේ හදාගත්ත ගොරක චූර්ණය වියලි භාජනයකට දාලා මාසක වගේ කාලයක් පාවිච්චි කරන්න. එහෙනම් මාව ෆලෝ කරලා වීඩියෝ එකටත් ලයික් එකක් දාගෙනම යන්න අමතක කරන්න එපා.